ඔබ දන්නවා මේ ඔබ දකින්න ඇති විවිධ ස්ථානවල විවිධ තැන්වලදී ඒ වගේම සමාජ මාධ්‍ය හරහා මේ වංචනික පිරිස් විවිධ විශේෂයෙන් ඔබව මුලා කරන්නට ඔබව හසු කරගන්නට කටයුතු කරනවා. දැන් අපි දන්නවා ජපානයේ රැකියාව සඳහා විශාල බලාපොරොත්තු තියෙන පිරිස් ඉලක්ක කරගෙන මේ පිරිස් ක්‍රියාත්මක වෙනවා. ජපානයේ රැකියාව අවස්ථා ලබා දෙන බවට පවසා විවිධ ක්‍රම මාර්ගයෙන් ඔබව හසු කරගන්න ක්‍රම. අපි පහුගිය කාලේ නිරීක්ෂණය කළා මේ ජපානයේ රැකියාව අවස්ථා ලබා දෙන සමාජ මාධ්‍ය රැසක් තියෙනවා. ඕන විවිධ දැන්වීම් පළ කරමින් තමයි මේ කටයුතු සිදු කරන්නේ. මේ හිදී විශාල මුදලක් සංසරණය වෙනවා මේ වංචනික කරුවන් අතර. විශේෂයෙන් විදේශ නියුතිකාරයන්ට පැමිණිලි රාශියක් පහුගිය කාලේදී ලැබුණා. තමන්ගේ මුදල් ලබාගෙන රැකියාව අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියන කාරණාව වගේම මෙන්න මේ කාරණේ විශේෂ මතක් කරනකොට ජපානයට ගිහින් අමාරුවේ වැටිච්ච පිරිසකුත් ඉන්නවා. හැබැයි ජපානය රටට ඇතුල් වෙන්න උන්ට අවස්ථාවක් ලැබිලා නැහැ. හේතුව තමයි දැන් මේ වංචනික පුද්ගලයන් සිදු කරන කටයුතු වලදී ඔවුන් කියනවා ජපානයට කොහොම හරි පැන ගන්න අවස්ථාවක් දෙන්න කියලා. ජපානයට එහෙම පනින්න බෑ. දැන් උඩකින් පහළට පනිනවා වගේ ජපානයට එහෙම පනින්න බෑ. වෙන රටවලත් එහෙමයි. යන කිසි ක්‍රමවේදයක් තියෙනවා. වීසා තියෙන්න ඕනි. ගිවිසුමක් තියෙන්න ඕනි. නීති අනුකූල ක්‍රමවේදයකට තමයි ජපානයට ඇතුළත් වෙන්න ජපාන් කියන රටට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට දැන් ඔය ඉගෙන ගැනීමේ සඳහා ස්ටුඩන්ට් වීසා සහ රැකියා සම්බන්ධ කටයුතු කරමින් තමයි ඔවුන් බලාපොරොත්තු ඇති කරන්නේ. දැන් මේ ආකාරයට ජපානයේ අපි කියමු දැන් ශ්‍රී ලංකාවෙන් ජපානය බලා පිටත් යම් ක්‍රමිකයෙකුට ජපානයේදී ආගමන විගණන දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම ඔවුන් යම්කිසි පරීක්ෂාවකට ලක් කරනවා භාෂාව සහ යන රැකියාවේ අනිකුත් තොරතුරු පිළිබඳව තමන්ගේ හැකියාව පිළිබඳව අනිවාර්යෙන්ම මේ ඔවුන් පරීක්ෂාවට ලක් කරනවා ජපානයේ ආගමන විගණන නිලධාරීන් විසින්. මේ බලධාරීන් ඔවුන්ගෙන් කරුණු විමසීමේදී සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමේදී මේ වංචනිකව පැමිණි පුද්ගලයෙක් කියන එක ඔවුන්ට හඳුනා ගන්න ඉතාමත්ම පහසුයි. අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක සහ ඔවුන්ගේ තියෙන පළපුරුද්දත් එක්ක මේ විදිහට එන අය අල්ලගන්න හරිම ලේසියි. එතකොට ඉන්පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන තමයි තියෙන ඉතාමත්ම සෝචනීය කාරණය. දැන් මෙහෙම අහුණාට පස්සේ මේ පුද්ගලයා ඉතාමත් දැඩි පීඩනයට ලක් වෙනවා. ඒ කියන්නේ මානසික පීඩනයට ලක් වෙනවා. මෙහිදී ඔහුට ආපහු ලංකාවට එන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම ජපානට ඇතුල් වෙන්න ක්‍රමයක්වත් නැහැ. මෙවැනි පුද්ගලයන් ආගමනික නිලධාරීන් ඒ කියන්නේ ජපානයේ ඕන් යම්කිසි ස්ථානික රඳවා තියාගෙන අදාළ නීතිමය කටයුතු අවසන් වෙනකන් උන් රඳවාගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි නැවත ලංකාවට හරවා එවන්නේ. මොන ක්‍රමයකට උනත් උන්ට ආපහු ජපානයට ඇතුළත් කරගන්නේ නැහැ. නැවත ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට දහසක් බලාපොරොත්තු තියාගෙන මුදල් වියදම් කරලා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඇතිව යන අයට දැන් හිතන්න මේ වගේ ස්ථානික රඳවාගෙන ඉන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. තාත් දැඩි මානසික පීඩනයකට වුන් ලක් වෙනවා. මානසික ව්‍යාකූලත්වයකට ලක් වෙනවා. ඊට පස්සේ ආපහු ලංකාවට එන්නේ මානසික රෝගියෙක් විදිහට එන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඔබට දෙන උපදේශක් තමයි මොන හේතුවක් නිසාවත් ජපානය කියන රටට ඔබ වැරදි මාර්ගයෙන් ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් නීත්‍යානුකූල මාර්ගයෙන් මිසක් නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් ජපානය කියන රටට රැකියාව සඳහා ඇතුල් වෙන්න උත්සාහ කරන්න එපා. එවැනි වංචාකරුවන්ට අහු වෙන්න එපා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එවැනි රැකියාව සම්බන්ධව විදේශ සේවා නියුතිකාර්යස්ථ නිරන්තරයෙන්ම ඔබට ඒ තොරතුරු ලබා දීමට සූදානම්ින් සිටිනවා. 1989 අංකයට කතා කරන්නට පුළුවන්. ඔබට තොරතුරු ලබා දෙන්න, තොරතුරු ලබා ගන්න. ඒ නිසා අපි ඔබට ඉල්ලා සිටින ඔබේ ජපානයේ කියන රටට මොන හේතුවක් නිසාවත් වැරදි ක්‍රමයට ඇතුළත් වෙන්න යන්න හිතන්නවත් එපා.